ඔබ වහන්සේගේ පුදුමාකාර කරුණාව අනුග්‍රහ සහ බලවත් ආලේපය ආශිර්වාදයේ මේල නිදහස් කරන්නට කියලා නැවතටත් යාඥා කරනවා නාසරිත් යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඒ වගේ මනුෂ්‍ය සහෝදර ගැන බවසර සුති සම්දිනි දැන් ඇය නැවතත් ප්‍රාණවත් වෙමින් එනවා. පෞගේ දවස්වලට කිසිවක් කර කියා ගන්න හරියට බැරුණා. නැවතත් ඇය ප්‍රාණවත් කරමින් සිටිනවා. වචනය ගන්නට ස්වාමීන් තෝරලා පහදලා දීමේ හැකියාව යාඥා කිරීමේ හැකියාව දීලා තියෙනවා. ඒ නිසා ස්තුතියි ස්වාමිනේ. නැවත ඇගේ ඇදහිල්ල වැටෙන්නේ නැතුව ඉදිරියට මේ කණ්ඩායම සමග ඉදිරියට ගෙනියන්නට අනුග්‍රහ සහ කරුණාව ආශිර්වාද නිදහස් කරන්නට ඇගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු නාසරේ යේසුස් වහන්සේ නමින් සාර්ථක කරලා ආශිර්වාද කරන්නට. ඒ වගේම ඇගේ පුරුෂයාගේ සෑම ප්‍රශ්නයක්ම රෝගාබාධයක්ම නැති කරලා සම්දිනේ ඔබ වහන්සේගේ කරුණාවේ සහෝදර මතත් තබන්නට අම්මට ආශිර්වාද කරන්නට අනුග්‍රහ කරුණාව දෙන්න. සම්දිනේ අනුෂ සහෝදරියේ නිවසේ පුදුමාකාර සටනක් දුන්නා දරුවාගේ අධ්‍යාපනයටත් ස්වාමි මුළු පවුලක් ජීවත් කරවන්නටත් ඒ සඳහාට තව තවත් ශක්තිය ධෛර්යය අනුග්‍රහ සැපීම පුදුමාකාර විදිහට නිදහස් කරන්න කියලා මේ වෙලාවේ යාඥා කරනවා. එයට ස්වාමිනී තව තවත් දිව්‍යමය බලය ඒ අනුග්‍රහ කරුණාව ප්‍රඥාව දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ස්වාමිනී අපි කාලයක් පටන්ගෙන ආව උසේවාවන් නැවත ගොඩනගලා ඒවා ඉදිරියට ගෙනියන්නටත් ඒ හැකියාව දක්ෂතාවයන් එයට ලබා දෙන්න කියලා නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ඇගේ මුඛය අරලා ප්‍රකාශ කරපු සෑම ආශිර්වාදයන් මේ වෙලාවේ ඒවා ආමීන් කියලා අපි ස්ථිර කරනවා සනාත කරනවා. පියාණන් වහන්සේට අතකසල ස්පර්ශ කරන්ට වහන්සේ අනුග්‍රහයෙන් කරුණාවෙන් පූර්ණ කරන්ට නාසරෙත් යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන්. ඒ වගේම සම්දිනී ගායන සහෝදරිය ගැනත් මේ වෙලාවේ යාඥා කරනවා. ඇගේ පුරුෂයන් දරුවන් වෙනින් යාඥා කරමින් සිටින අතර ඒවට වහන්සේ හොඳ පිළිතුරු වඩාත් යහපත් පිළිතුරු දීලා තිබෙන නිසා ස්තුතියි. ඒ වගේම ඇයට තවත් දේව වචනේ සත්‍යතාවය කතා කරන්න තේරුම් ගන්න දිව්‍යමය බලය ප්‍රඥාව නිදහස් කරනවා වගේම සම්දිනී ඔබ වහන්සේ ඉදිරියේ ඒ කොළ ඇති අත්තික ගහක් වෙන්න නොදී ඵල ඇති අත්තික ගහක් වෙන්න සලස්වන්නට තව බොහෝ අයට ඇගෙන් ඵලය කන්න පුළුවන් ඵලය භුක්ති විඳින්න පුළුවන් කෙනෙක් බවට සහෝදරියක් බවට පත් කරන්නට හමු වෙන හැමෝටම දන්න හැමෝටම ඔබ වහන්සේගේ ජීවනයේ වචනේ ප්‍රකාශ කරන්න පිණිස ඒව ධෛර්යමත් කරන ශක්තිමත් කරන්න ඔවුන්ගේ රෝගාබාධ ශරීරයේ තියෙන ප්‍රශ්න ආර්ථික අමාරුකම් රෝගාබාධ සියල්ලක්ම නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් ඉවත් කරලා ඔවුන්ට දිව්‍යමය කරුණාව සහ අනුග්‍රහය ආශිර්වාදයෙන් නිදහස් කරන්න කියලා මේලා යාඥා කරනවා නාසරෙත් යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන්. ඒ වගේම ස්වාමිනී ජේසුස් සහෝදරිය ගැන බවසර ස්තුති පියාණන් වහන්සේ මේ කණ්ඩායම තුළට ඇතුල් වෙන දායි දැන් මහත් බලවත් සේවාවන් කරමින් සිටිනවා. මේ කණ්ඩායම දැන් ඉදිරියට බය නැතුව ඇයට ගෙනියන්න පුළුවන්. ඒ ආත්මික පිබිදීම ආත්මික ශක්තිය ඒ ඥානය දුන්න නිසා ස්තුති. තව තවත් ඒව ශක්තිමත් කරන්න බලවත් කරන්නට. එයටද ඇගේ පුරුෂයාටද මල්ලිටද තියෙන රෝගාබාධ ශාරීරික දුබලකම් අමාරුකම් සියල්ලක්ම අපි ඇගෙන් පහ වෙලා දුර වෙලා ඒව පාතාලේ වැටෙන්න අණ කරනවා නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන්. ඇයට විරුද්ධ ක්‍රියා කරන සියලු සනාතනික අන්ධකාර අඳුරු බලවේග අශුද්ධ බලවේග සියල්ලම අපි නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒවා ඇගෙන් සම්පූර්ණයෙන්ම පිට වෙලා පහ වෙලා දුර වෙලා යන්ට නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වෙලාව අණ කරනවා. පියාණනි ඔබ වහන්සේගේ මහත් කරුණාව ඒ මහත් අනුග්‍රහ සහ බලවත් ආලේපය ආශිර්වාදය ඔබ වහන්සේ මැද නිදහස් කරන්ට. පියාණනි ඔබ වහන්සේගේ පුදුමාකාර කරුණාව මැද නිදහස් කරන්ට. ඒගේ පුරුෂයාගේ ප්‍රශ්න වලින් ගලවලා පුරුෂ සහෝදරයා ගලවලා ජයග්‍රහණයක් දෙන්න. ඒගේ සහෝදරයාට තවතවත් ඔබ වහන්සේ ඉදිරියට ස්වාමිනේ ඇවිල්ලා මේ ස්වාමිනේ යාඥාව වලින් ජය ගන්නට යාඥාව කරන්ට ඔබට පුළුවන්කම දෙන්න ස්වාමිනේ. ඔව් කරන රැකියාවක් වලට ආශිර්වාද කරන්ට ඔබගේ භාර්යාව ගායනට දරුවට ආශිර්වාද කළා ඔබ වහන්සේ බලෙන් පූර්ණ කරන්ට. අපේ ස්වාමිනේ වගේම ඒ ග්‍රේස් සහෝදරිය කරන සුභාරංචි සේවාවන් අතගසලා දවස්පත ඔබ වහන්සේගේ කරුණාවෙන් පරිපූර්ණ කරන්ට ඔබ වහන්සේගේ පුදුමාකාර කරුණාව අනුග්‍රහ සහ බලවත් ආලේපය මැද තබලා තවත් ආත්ම දිනාගෙන සම්දිනේ වෙනම ස්වාමිනේ ඇයට මේ ඉගැන්වීම් කරගෙන යන්න පුළුවන්. හොඳ කන්නම බිහි කරගන්න ඇයට පුළුවන්කම දෙන්න කියලා යාඥා කරනවා නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම තනුජ සහෝදරිය ගැන යාඥා කරනවා ස්වාමී කොමන ප්‍රශ්න තිබුණත් අපිත් එක්ක රැඳිලා මේ කණ්ඩායම තුළ රැඳෙමින් සිටිනවා. ඇයට වහන්සේ අතකසල ස්පර්ශ කරන්ට පියාණනි ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ඒගේ ගැටලු ඒ වහල්භාවයෙන් නිදහස් වෙලා ඇයට වඩාත් හොඳම රැකියාවක් නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඇයට සපයන්න කියලා යාඥා කරනවා. ඒගේ ගැටලුව ඇගේ ප්‍රශ්නය කුමක්වත් අපි නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සියලු ප්‍රශ්න ඇගෙන් විසඳලා ඇයට ජයග්‍රහණයක් ලබා දෙන්න කියලා නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වෙලාවේ යාඥා කරනවා. ඒ වගේම ස්වාමී තේජන් දරුවා ගැන අපි යාඥා කරනවා
නොකඩවා මේ දරුවා වෙනුවෙන් යාඥා කරමින් සිටිනවා. ඒ දරුවටද ස්වාමිනේ වහන්සේ දිව්‍යමය සුව නිදහස් කළා. සුද්ධාත්ම සුභාංශගේ අනුග්‍රහයෙන් කරුණෙන් පූර්ණ කළා. ආශිර්වාද කරන්න. පියාණනි වහන්සේගේ මහත් කරුණාව අනුග්‍රහය තේජන් දරුවා මත මුළුමනින්ම ස්වාමිනේ නිදහස් කළා. ඔබ වහන්සේගේ බලවත් හස්තය තබන්න. ඒ දරුවාගේ තියෙන සියලු අසිනපකම් අමාරුකම් රෝගබද සියල්ලටම අපි තරවටු කළ අන්න කරනවා. ඒවා ගිහිලා පාළු ඉඩම් වල වැටිලා බීඳුවක් මෙන් පොඳ වෙලා සම්දිනි පහවලා ජනපින්ස නාසරේ ස්වාංශිකේ නාමෙන්. ඒ වගේම සම්දිනි උත්තර සහෝදරිය අද දවස වාංශිකේ දායත්‍ර බාර කරනවා. මේ වෙලාවේ සම්දිනි සහෝදර දරුවන් සමග කාලය ගත කරන අතර ඇයට තිබෙන ස්වාමිනේ කාර්යදරකාරී ප්‍රශ්න වලින් ගලවලා නිදහස් කළා. ඔබ වහන්සේව දකින්න වාසියට වඩාත් ලං වෙන්න ඇයට පුළුවන්කම දෙන්න ස්වාමිනේ. පියාණන්සද තවසින් දවස ශක්තිමත් කරන්ට වචනෙන් පෝෂණය කරන්ට කරන යාඥා වලින් වාංශේ තව තවත් යාඥාව බලවත් කරන්ට ඇයට කරුණාව අනුග්‍රහ නිදහස් කරන්න කියලා තිල්ලනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ මානව සහෝදරයත් අද දවසේ නැතුව ඉන්නවා. හේතුව අපි දන්නේ නැහැ. පියාණන් වහන්සේ මේලා නාසරි ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් පියාණනි ඔබ වහන්සේ අතගසන්න අද ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහ සහ බලවත් හස්තය ආලේපය මත නිදහස් කළා. සුද්ධාත්ම ස්වබලය මත තබන්ට ඇයට ස්වාමිනේ වහන්සේ තුළ ශක්තිමත් වෙන්න අනුග්‍රහ සහ කරුණාව දෙන්න කියලා යාඥා කරනවා. මීනා ගැන යාඥා කරනවා ස්වාමිනේ. ඒ වගේම ඒ ආයේෂා ගැන අපි යාඥා කරනවා. ඔවුන් මේකට යනවා ස්වාමිනේ උන්ට තියෙන බාධා වලින් ගලවලා නිදහස් කරලා ඔබ වහන්සේගේ ප්‍රේමය ඔබ වහන්සේගේ ආදරය කරුණාව අත්දකින්න ස්වාමිනේ සලස්වන්න කියලා යාඥා කරනවා. ඒ වගේම නිරෝෂ්මි සහෝදරිය ඇවිල්ලා ගියා. නමුත් ස්වාමිනේට ස්වාමිනේ ඒ සිග්නල් ප්‍රශ්න තියෙනවා. අපි යාඥා කරනවා නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සිළු ප්‍රශ්න වලින් ඒ දේට ප්‍රශ්න ගලවලා නිදහස් කරන්න කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. ඒකේ දරුවට දැයට ආශිර්වාද කරන්නට. ඒ ස්වර්ණ සහෝදරිය අනුෂා සහෝදරිය සම්බන්ධක වේත දේව වාංශ අතගසන්ට මේරි සහෝදරියට වාංශ අතගසලා ස්පර්ශ කරන්නට ඒ සිසිර සහෝදරියට අතගසන්ට ස්වාමීන් වහන්සේ. පියාණනි ඒ වගේම ඒ දේවිකා සහෝදරිය දුබායි වල ඉන්න අතගසන්ට ඒ වගේම කුමාර සහෝදරියට අතගසලා ස්පර්ශ කරන්නට පියාණනි අපි ආඥා කරන ඒ සිසිර සහ ඒ කුමාරවලට වාංශ ආශිර්වාද කරන්න කියලා. ඒ වගේම ප්‍රේමතාව ගැනත් මදු මාලි ගැනත් අපි ආඥා කරනවා. එයාට ස්වාමිනේ මට සහභාගී වෙන්න ආශාවෙන් ඉන්නවා. නමුත් ඒවට ස්වාමිනේට මොකක් ප්‍රශ්නයක් ගැටලුවක් එනවා ඇති. ඒ සියලු ගැටලුන් වුන් ගලවලා නිදහස් කළා. හැම කෙනෙකුට වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේ ආදරය, කරුණාව අත්දකින්න පිණිස අතකසලා ස්පර්ශ කරන්ට. ඒ වගේම සමදිනී ලෝකෙ පුර තිබෙන සියලුම අන්ධකාර අඳුරු විශ්වාසයන් වලට, ඇදහිලි වලට මේ වෙලාව තරමටු කළ අන්න කරන නාසී යේසුස් වහන්සේගේ නමින් දුර්වලයන්ට ස්වාමිනී මේ මිනිස්සු මුලා කරන, මනුෂ්‍යයන්ව සදාකාලික නිරයකට ගෙනියන ඒ ඉගැන්වීම් වතාවත් ස්වාමී පෙරහැරවල් ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර නමස්කාර පුද පූජා සියල්ලක්ම ඔබ වහන්සේ පිළිකුල් කරන දේවල් කරන හැම මිනිසෙකුටම ඔබ වහන්සේ විතර හැරෙන්න සලස්වන්න ස්වාමීනි ඔබ වහන්සේ එසේ නැත්නම් ඒවා කරන පූජකරුන්ට මුළුමනින්ම ලැජ්ජාව අගෞරව ඇති කරන්නට මේ විදිහට අපි කරන යාඥාවලට තනින් තන පිළිතුරු දෙමින් පවතිනවා. බොහෝ පූජකරු ළමෙන් දූෂණය කරනවා. බොහෝ පූජකරු කියන අය කුඩු ගංචා මද්ද්‍රව්‍ය දේවල් සමාජයට විකුණමින් සිටිනවා. අපි නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සියලුම අන්ධකාර අඳුරු දේවල් හෙළිවෙන්න රහස් පොලිසියට හෙළිවෙන්න කියලා යාඥා කරනවා. ඒ වගේම බයිබල් සභාවල තියෙන ඒවලුත් ඒ අන්ධකාර දේවල් මනුෂ්‍යයන් මුලා කරමින් මනුෂ්‍යයන්ගේ දේපල සූරගෙන කන ඒ හැම දෙයක් ගැනම අපි යාඥා කරනවා. පියාණනි ඔබ වහන්සේගේ හස්තය ඔබ වහන්සේගේ දිව්‍යමය කරුණාව අනුග්‍රහය මහත් කොට බලවත් කොට තබන්න කියලා යාඥා කරනවා. ඒ සෑම වංචාවන් දූෂණයන් රහස් පොලිසියට හෙළිදරව් වෙලා සම්දිනී ඒවා නීතිය රැහන්ට හසු වෙන්න කියලා අපි යාඥා කරනවා. මේ මිනිස්සු නිරයට ගෙන යන මේ ගමන නතර වෙන්න ඕනේ ස්වාමී. වසර 6000කට වඩා වැඩි කාලයක් මේ ජනතාව නිරයට ගමන් කරමින් සිටිනවා ස්වාමීනි. ඒකෙන් නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් මිනිස්සු නිදහස් කරන්න කියලා යාඥා කරනවා. ඒ වගේම අපි හැම කෙනෙක්ම දැන් මේ කණ්ඩායම බාර කරනවා. කණ්ඩායම තුළ තියෙන හැම අන්ධකාර බලයක්ම කණ්ඩායමේ ජනතාවට තිබෙන සෑම අන්ධකාර බලයක්ම ඉවත් කළා සත්‍යතාවය තුළ මේ සහෝදර සහෝදරන්ට හිත ගන්නට පුළුවන් ශක්තිය දෙන්න ස්වාමීනි. දෙබෙඩි ජීවිත ගත කරන අයට හරි තැන එන්න නිවැරදි තැන තේරුම් ගන්නට පුළුවන්කම දෙන්න ස්වාමීනි. අතනත් මෙතනත් ගිහිල්ලා ස්වාමීන් තමගේ ආත්මය විනාශ කරගන්න නැතුව එක තැනක හරි තැනක රැඳිලා ඔවුන්ට මේ ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල ආරක්ෂා කරගන්න පුළුවන්කම දෙන්න කියලා යාඥා කරනවා. පියාණනි අපි වහන්සේ සුද්ධ අභිමුඛයේ මේ වෙලාව සියල්ල යටත් කරනවා. මමද මගේ දරු පවුලද අපි වැඩ කටයුතුද සියල්ල යටත් කළා කැප කළා බාර කරනවා. පියාණනි දැන් වහන්සේ අපට ආශිර්වාද කළා අනුග්‍රහ කරුණාව දක්වන දෙවියන් වහන්සේ ස්තුතියි. සෑම ගෞරවයද මම මේ ප්‍රශංසාවද වහන්සේට පුද කරන මේලයි. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් බලවත් අනර්ඝ නාමයෙන් ආමෙන් ආමෙන්.